ආයිබෝවන් සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අද රෙසිපි එකක් වෙනදා වගේම ගොඩක් ලේසි අඩු වියදමින් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ගෙදරම තියෙන අලගෙඩි දෙක තුනකින් රසමලස අල ටොෆී ටිකක් හදාගමුද? ඉතින් ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය දෙකයි ඕන වෙන්නේ මේ අල ටොෆී හදාගන්න. ඉතින් පොල් කිරි වලින් මිල්ක් මේඩ් වලින් වගේ ටොෆී හදනකොට වගේ වැඩි වියදමක් නැතුව අඩු වියදමකින් ගොඩක් ඉක්මනට වෙනස් රසයකින් මේ අල ටොෆී හදලා ඔයාලත් කාලා බලන්නකෝ. ගෙදර හැමෝම මොකක් හරි වැඩක් කරන වෙලාවට එහෙම ඔන්න ඔයාට පුළුවන් ටී ටයිම් එකට ඉක්මනට මේ අල ටොෆී හදලා හැමෝටම බෙදන්න. මං අල ටොෆී ටික හදාගත්තේ ගොඩක් හයිය ගතියට නැතුව ඩෙල්ටා ටොෆී වගේ ටිකක් තද අඩු ගතියට. ඔයාලට කැමති නම් ඉතින් කඩේ තියෙන දෝසි වගේ හයියටත් මේ අල ටොෆී හදාගන්න පුළුවන්. මං කියන්නම් එහෙම හදන විදිහත්. එහෙනම් අපි යමුකෝ අල ටොෆී ටික හදාගන්න. මං අරගෙන තියෙනවා තම්බගත්ත අලගෙඩි 3-4ක් සහ සීනි ටිකක්. මේ අමුද්‍රව්‍ය දෙක තමයි ඕන වෙන්නේ අල ටොෆී හදාගන්න. සීනි ඔයාට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරලා ගන්න පුළුවන්. සීනි ප්‍රමාණය අඩු වැඩි වුණා කියලා මේකේ පදමේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් දැන් මම මේ විදිහට අල ටික හොඳට පොඩි කරගත්තා. ඔයා මේකට දැන් සීනි ටික දාලා සීනි ටිකයි අල ටිකයි හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මම මෙතන අල ටික කිරලා බලනකොට අල ග්‍රෑම් 400ක් වගේ තිබුණා. මම ඒ ප්‍රමාණයට සීනි ග්‍රෑම් 200ක් තමයි ගත්තේ. මට නම් මේකේ පැණි රස ටිකක් වැඩි වගේ දැනුණා. මම පැණි රස වැඩි කන්න කැමති නැති නිසා ඔයා පැණි රස අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට දාගන්න. ඒක අපි මේ ටික හොඳට කලවම් කරනවා. මේක කලවම් කරනකොට සීනි ඇට දිය වෙනකොට නිකම්ම මේක වතුර ගතියක් එනවා. ඔයා මේකට වතුර වගේ දාලා මුකුත් කරන්න එපා. මේක නිකම්ම මේ බලන්න සීනි ටික දිය වෙනකොට නිකම්ම මේ අල ටික දියාරු ගතියකට එනවා. ඔයා මේ වෙලාවට මේකේ පැණි රස කටේ චුට්ටක් ගාලා අඩුයි නම් තව සීනි ටිකක් දාගන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට සීනි වෙනස් කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට සීනි ටික හොඳට දිය වුණාම අල ටිකත් එක්ක මේ වගේ ද්‍රාවණයක් වගේ හැදෙනවා. දැන් අපිට තියෙන්නේ මේ ටික ලිපේ තියාගන්න. දැන් මම මේ විදිහට සෝස් පෑන් එක ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ අපේ අල ටිකයි සීනි ටිකයි මේකට දාගන්නවා. ඔයා මේක හදාගන්නකොට සෝස් පෑන් එකක් වගේ non stick භාජනයක් ගන්න පුළුවන් නම් තාච්චියක් වගේ ගන්නකොට මේක මේ තාච්චිය ඇලෙන්න බලන නිසා මේ වගේ non stick එකක් ගත්තාම භාජනය ඇලෙන්නේ නැතුව අපිට මේක හදාගන්න හරි ලේසි. දැන් අපේ මේ අල ටික විනාඩි 30ක් වගේ අපි හිමීට හැඳිගාගෙන හදාගන්න ඕනේ. ඔයා මේක ටක් ගාලා හයි වෙන්න කියලා වැඩි ගින්දරේ හදාගන්න එපා. ගින්දර ගොඩක් අඩු කරලා මේ වගේ නිතරම මේක කාරු ගාමින් මේ විනාඩි 30ක් වගේ මේක හැඳිගා ගන්නකොට තමයි අපේ මේකේ පදම එන්නේ. ඒ නිසා මේ වගේ ඔයා හිමීට මේක ලිපේ තියලා හැදෙන්න දෙන්න. දැන් ඔයා මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මල් ලුණු ටිකක් එකතු කරගත්තට පස්සේ ගෙදර තිබුණ බටර් එකෙන් චුට්ටක් මේ වගේ එකතු කරගන්නවා. බටර් දාන එක අත්‍යවශ්‍ය නෑ. මේකට නිකන් රසයක් එන්න මම බටර් එකතු කරේ. ඔයාට අලයි සීනි තියෙනවා නම් මේ අල ටොෆී ටික හදාගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ වගේ බටර් ටිකක්, පොල් කිරි ටිකක්, තව සාමාන්‍ය අපි බොන කිරි පිටි වලින් මේස හැන්දක් දෙකක් වගේ ඔයාට අවශ්‍ය දේවල් මේකට දාලා රස වෙනස් කරලා හදාගන්න පුළුවන්. නමුත් ඒ දේවල් අත්‍යවශ්‍ය නෑ. මේ අල සහ සීනි තමයි අත්‍යවශ්‍ය වෙන්නේ මේ අල ටොෆී හදාගන්න. ඔයාට ගෙදර තියෙනවා නම් වැනිලා බින්දුවක් දෙකක් එකතු කරගන්නත් පුළුවන්. වැනිලා දාන එකත් අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මේ වගේ ටික වෙලාවක් යනකොට මේ ද්‍රාවණයේ ඝනත්වය ටිකක් වැඩි වෙනවා. ඔයා මේ වගේ නිතරම හැඳි ගන්න. අල ටික ඒ වගේ හැදෙන අතරේ මම මේ වගේ අල ටොෆී ටික තියාගන්න ඕනේ තැටියේ පොල් තෙල් ටිකක් ගා ගන්නවා. මේ වගේ තෙල් හෝ බටර් ටිකක් ගා ගන්න තැටිය අල්ලන්නේ නැති වෙන්න. ඔන්න දැන් අපේ අල ටොෆී ටිකේ තවත් ටිකක් හයිය ගතිය වැඩි වෙලා තියෙන්නේ. ඔයා මේ වගේ නිතරම මේක හැඳි ගාමින් බලන්න මේකේ හයිය ගතිය ගැන සැලකිලිමත් වෙලා. අල ටික ලිපේ තියලා විනාඩි 20ක් 25ක් වගේ යනකොට තමයි මේ තියෙන්නේ. මේ වගේ අල ටිකේ ඝනත්වය වැඩි වෙලා අල ටික එක ගුලියකට වගේ හැදෙනවා. මේ වගේ පදම එනකොට තව ටිකක් වෙලා අපි තියාගන්න ඕනේ ලිපේ මේ විදිහටම. ඔන්න දැන් විනාඩි 30ක් 35ක් වගේ යනකොට මේක ගොඩාක් තදට මේ වගේ එක ගුලියකට හොඳට හැදෙනවා. මේ වෙලාවට අපි අල ටික ලිපෙන් බා ගන්නවා. මම මේක ඩෙල්ටා ටොෆී වගේ ගොඩක් තද අඩු ගතියකට හදාගන්න නිසා මේ වගේ පදම තියෙනකොටම ලිපෙන් බා ගන්නවා. ඔයා මේක කඩේ තියෙන දෝසි වගේ හයිය ගතියකට හදාගන්නවා නම් මේ වගේ පදම ආවට පස්සේ තවත් විනාඩි 5ක් 10ක් වගේ ලිපේ තියාගන්න තව ටිකක් හයිය ගතිය වැඩි වෙනකම්.
දැන් මම මේ විදිහට අපේ තෙල් ටික ගාගත්ත තැඩියට අල ටික දාලා මේ වගේ හොඳට සමතලා කරගන්නවා. මේක රස්නෙම ටක් ගාලා ඔයා මේ විදිහට කරගන්න. මේ විදිහට මම අල ටොෆී ටික තැටියට දාලා හොඳට තුනී කරගත්තා. මේ වගේ තුනී කරගත්තට පස්සේ විනාඩි 10ක් විතර නිවෙන්න ටිකක් තියලා ඔයා පිහියකින් කෑලි කපා ගන්න. පිහියේ තුඩේ තෙල් හෝ බටර් ටිකක් ගා ගන්න. මේක ඇලෙන ගතියට තියෙන නිසා පිහිය ඇලෙන්න බලන නිසා විනාඩි 10ක් වගේ නිවෙන්න තියලා මම මේ විදිහට අර ටොෆී ටික කෑලි කපා ගන්නවා. ඉතින් ඔයාට මේක තද ගතියකට ඕනේ නම් මට පදම ආවට පස්සේ තව විනාඩි 10ක් විතර ඒ විදිහටම ලිපේ තියලා ගන්න. මම ඊට වැඩිය තද අඩු ගතියට ඕනේ නිසා තමයි මේ වගේ අල ටික මේක ගුලියකට හැදුන ගමන්ම වගේ ලිපෙන් බාගත්තේ. ඉතින් ටිකක් වෙලා නිවෙන්න තියලා ඔයා මේකේ කෑලි ටික හිමීට වෙන් කරගන්න. ඉතින් ඔයාට පේනවනේ මේ අල ටොෆී හදාගන්න කොච්චර ලේසිද කියලා. විනාඩි 30ක් වගේ පොඩි කාලයක් ඇතුළත ගෙදරම තියෙන අලගෙඩි 2-3කට සීනි ටිකක් දාලා මේ වගේ අල ටොෆී ටිකක් ඔයාලත් හදලා බලන්න. කිරි ටොෆී වගේ නැතුව වෙනස්ම රසයකින් ඔයාට මේව කන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. ඒ වගේම හැමදාමත් මේ වගේ ලේසි රෙසිපි ගේන මාවත් subscribe කරලා තියාගන්න. සුබ දවසක්.